දෙකක් තියෙනවා. එකකට කියනවා දක්ෂිණ ද්‍රවය. එහෙම නැත්නම් දක්ෂිණ ද්‍රවය තමයි එකට ගන්නෙ. නැත්නම් උත්තර ද්‍රවය. උතුරු පැත්ත සහ දකුණු පැත්ත. එහෙමනම් පුතේ මේ චුම්බකයක් ගත්තම ඇත්තටම මහ පොළවේ චුම්බකයක් තියෙනවා. මේ මහ පොළවේ තියෙන උතුරු දිශාවට මේ චුම්බකයේ තියෙන උතුරු දිශාව සාමාන්‍යයෙන් හැරෙනවා. නූලක එල්ලලා තිබුණොත් ඔයාලට ඔයා මුහුදේ යනවා නම් ඔයාලට පාර හොයාගන්න බැරි වෙනවා. මොකද මුහුදේ බෝඩ් ගහලා නැහැනේ යන පාර ගැන. ඔයා යන්නේ කැලෑවක නම් ඔයාලට පාරක් හොයාගන්න බැරි නම් ඔයාලට දිශාව හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ චුම්බකයක්. මේක එල්ලුවොත් නූලකින් මෙයා හැරෙන්නේ මේකේ උත්තර ද්‍රවය හැරෙන්නේ මහ පොළවේ තියෙන උත්තර ද්‍රවයත් එක්ක. ඒ පැත්තට. ඔයාලට පේනවද පුතේ චුම්බකයක් තියලා කඩදාසියක් උඩ ඒ චුම්බකයට යකඩ කුඩු වගේ දෙයක් දැම්මොත් ඒ යකඩ කුඩු හරි ලස්සන රටාවකට පෙළ ගැහෙනවා. නිකම් විසිරුවලා දාලා මේ තියෙන්නේ. මෙහෙම නෙමෙයි යකඩ කුඩු ටික නිකම්ම දාපු යකඩ කුඩු උඩ චුම්බකයක් තිබ්බොත් ඔයාලට පේනවද හරි ලස්සනට රේඛා විදියට එයා ඒ යකඩ කුඩු ටික සකස් වෙනවා. ඉතින් ඒ වගේම මේ කොන් දෙකේ තමයි චුම්බකයේ වැඩිම බලයක් තියෙන්නේ. චුම්බකයේ චුම්බක ශක්තිය එහෙම නැත්නම් ඇද ගැනීමේ ශක්තිය වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ කොන් දෙකේ. උත්තර සහ දක්ෂිණ ද්‍රවවල. ඊට පස්සේ අපි බලමු තව චුම්බකයක්. එක එක හැඩයේ චුම්බක ඔයාලට දකින්න පුළුවන් මුදු හැඩ චුම්බක, ගෝල හැඩ චුම්බක, ඊට පස්සේ කොන් දෙක ගෝලාකාර වෙච්ච චුම්බක. එතකොට මේ තියෙන්නේ තවත් චුම්බකයක්. ඉතින් මේ ඕනම චුම්බකයක උතුර සහ දකුණ කියලා ද්‍රව දෙකක් තියෙනවා. කොන් දෙකක් තියෙනවා. උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය. එතකොට මේකෙත් මේ තියෙන්නේ උත්තර ද්‍රවය. නැත්තම් උතුර. උත්තර ද්‍රවය නැත්තම් උතුර අනිත් එක දකුණ. අපි උත්තර කියලාත් කියනවා. අනිත් එකට දක්ෂිණ කියලාත් කියනවා. දක්ෂිණ ද්‍රවය. හරි. එහෙමනම් සවුත්. දකුණ සහ උතුර තමයි මේ පෙන්වන්නේ මේ ද්‍රව දෙක. ඊට පස්සේ පුතේ අපි ආයි තවත් චුම්බකයක් දිහා බලමු. ඔයාලට චුම්බක දෙකක් පුතේ චුම්බක දෙක මාර අමුතුම ලක්ෂණයක් එයාලගේ තියෙනවා. දැන් මං කියවනේ හැම චුම්බකයකටම තියෙනවා උතුර සහ දකුණ කියලා අග්‍ර දෙකක්. මේ බලන්නකෝ. දැන් මේ තමයි චුම්බක දෙකක්. මේ චුම්බක දෙකේ මේ චුම්බකයේ තියෙන උතුරු කොනයි මේ චුම්බකයේ තියෙන උතුරු කොනයි මෙහෙම ලං කරාම ඒ දෙන්නා ලං වෙන්න දෙන්නේ නැහැ. ලං වෙන්න දෙන්නේ නැහැ. පුතාට චුම්බක දෙකක් තියෙනවා නම් පුතා try කරලා බලන්න. ඔයා මෙහෙම ලං කරනකොට එයා පැත්තකට පයින්නවා. ලං වෙන්නෙම නැහැ. කවදාවත්ම. එහෙමනම් මෙන්න මේවා ලං වෙන්නේ නැහැ. එකම අග්‍ර දෙක. උතුරට ලං වෙන්නෙම නැහැ. කොහොමද ලං වෙන්නේ නැත්තේ? උත්තර ද්‍රවයට ලං වෙන්නේ නැහැ. වෙන් වෙනවා. ලං කරනකොට තල්ලු වෙනවා දෙපැත්තට. අපි ඒකට වචනයක් කියනවා විකර්ෂණය වෙනවා කියලා. අපි ඒකට කියන්නේ මොකක්ද? විකර්ෂණය වෙනවා කියලා. මේ පෙන්නන්නේ වාට විකර්ෂණය වෙනවා. විකර්ෂණය. මොනවද විකර්ෂණය වෙන්නේ? උතුරට ලං කරොත් විකර්ෂණය වෙනවා. උතුරට ලං කරන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේක කරකවලා දකුණට ලං කරත් එයාලා ඈත් වෙනවා. දකුණට ලං කරන්න දෙන්නේ නැහැ. හරි මේ රතු පාට පැති දෙකනේ ලං කරලා තියෙන්නේ. නිල් පාට පැති දෙක ලං කරත් එයාලා විකර්ෂණය වෙනවා. එහෙමනම් මේ තමයි විකර්ෂණය වෙන හැටි. පේනවනේ එතන තියෙන මේ කිසිම සම්බන්ධයක් නැති හැටි මේ දෙක අතර. ඊට පස්සේ අපි බලමු. මේ බලන්න පුතේ උතුර සහ දකුණ ලං කළා. උතුර සහ දකුණ ලං කරාට පස්සේ ඒ දෙක ඔයාට ලං කළා ඈතින් තියන්න බෑ. ලං කළා එක ප්‍රබල චුම්බක දෙකක් නම් ඒ දෙක
ඇවිල්ලා එකට ඇලවෙනවා. ඒකට අවශ්‍ය තරම් සමීපව තියෙනවා නම්. එහෙමනම් මේ වගේ උතුරයි දකුණයි අග්‍ර දෙක මාරු කළා උතුරට දකුණට උතුර ලං කරොත් මොකද වෙන්නේ? මේ දෙන්න ඇවිල්ලා සෙට් වෙනවා. ඇලවෙනවා. තේරුණානේ? අපි ඒකට කියනවා ආකර්ෂණය වෙනවා කියලා. තාම ආකර්ෂණය වෙලා නැහැ. ආකර්ෂණය වෙන්න තමයි මේ හදන්නේ. එහෙමනම් උතුර දකුණ මාරු කරලා තිබුණොත් මාරු කරලා දුන්නොත් ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ ඇලවෙනවා. මතක තියාගන්න ලේසි. ආකර්ෂණය ඇලවෙනවා. අයන්නෙන් දෙකම එන්නේ. විකර්ෂණය වෙන් වෙනවා. වයන්නෙන් දෙකම එන්නේ. හරි. එහෙමනම් ඔන්න ආකර්ෂණය වෙනවා. තවත් අපි ගත්තොත් පුතේ මේ බලන්න අර U හැඩති චුම්බකයක්. අර අශ්වයාගේ ලාඩමේ හැඩති අශ්ව ලාඩම් හැඩති චුම්බකයක්. මේ බලන්න චුම්බකවල තිය පුතේ අර කාන්දම් ලක්ෂණ තියෙන ඇද ගැනීමේ හැකියාව. මෙයා මෙහෙම ලොකුවට හිටියට මෙතන ඉඳන් මෙතෙන්ට මෙහෙම රවුමක් ගහලා තිබුණාට මෙයාගේ හැම තැනටම එක විදියට කාන්දම් ලක්ෂණ නැහැ. එක විදියට ඇද ගැනීමේ බලයක් නැහැ. බලය තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. බලය තියෙන්නේ කොන් දෙකේ. ඕනම චුම්බකයක බලය තියෙන්නේ කොන් දෙකේ. පේනවනේ? මේ ඔක්කොම යකඩ කුරුට් ටික එකට එකතු වෙලා තියෙන්නේ කොන් දෙකටනේ. මෙහෙට මුකුත් නැහැ. මේ හරියට එහෙම චුම්බක බලයක් නැහැ. මේ බලන්නකො මෙයාලගේ උනත් ඒක එහෙම තමයි. මේ හරියට නෙමෙයි. ඔක්කොම ටික එකට එකතු වෙන්නේ කොතෙන්ටද? කොන් දෙකට. ඒ හින්දා චුම්බකවල බලය තියෙන්නේ කොන් දෙකේ. උතුරු සහ දකුණු අග්‍රවල. ඊට පස්සේ අපි බලමු මේ බලන්න පුතේ. ඉතින් චුම්බක දෙකක් අතේ තියාගෙන ඉන්න පුංචි ළමයෙකුට හිතෙනවා මේ ලස්සන නිල් පාට පැති දෙක දක්ෂිණ අග්‍ර දෙක දකුණු පැති දෙක අරගෙන එකට සෙට් කරලා අලවන්න පුළුවන්ද කියලා බලන්න. එයා කොච්චර ලං කරත් චුම්බක දෙක එකට එක ඈත් වෙනවා. මෙයා මෙහෙට අදිනවා, මේ චුම්බකය මෙහෙට අදිනවා. අපි කොච්චර try කරත් එකතු කරන්න ඒ දෙන්න වෙන් වෙනවා. මේකට අපි කියනවා විකර්ෂණය කියලා. මේකට අපි කියනවා විකර්ෂණය කියලා. මොකද්ද වෙන්නේ? අපි ලං කරනකොට යා තල්ලු කරලා දෙපැත්තට වෙනවා. ඊට පස්සේ දැන් අපි ලං කරන්නේ පැත්ත මාරු කරලා. අපි හිතනවා මේ කොන් දෙකේ ඉන්න දෙන්න ටිකක් තරහ වෙලා ඇති. ඒ නිසා අනිත් කොනේ ලං කරලා බලනවා. මෙයාගේ අනිත් පැත්ත මෙහෙට ලං කරනවා. හයියෝ ලං කරන්න විතරයි ඕනේ. පටස් ගාලා ඇලවෙනවා. අපි ඒකට කියනවා මොකක් කියලාද? මේ දෙක තව චුට්ටකින් මේ දෙක එකක් වගේ එකට සෙට් වෙනවා. මේකට අපි කියනවා ආකර්ෂණය කියලා. මේක ආකර්ෂණය. මේක ආකර්ෂණය. එහෙමනම් උතුරයි දකුණයි ආකර්ෂණය වෙනවා. දකුණයි උතුරයි ආකර්ෂණය වෙනවා. උතුරයි විකර්ෂණය වෙනවා. දකුණයි විකර්ෂණය වෙනවා. මේ තියෙන්නේ උතුරයි දකුණයි ආකර්ෂණය වෙනවා. මේ බලන්නකෝ. උතුරයි. ඒ දෙන්නත් මොකද වෙන්නේ? ඒ දෙන්නත් විකර්ෂණය වෙනවා. එකතු වෙන්නෙම නැහැ. එහෙමනම් මෙතනත් පුතාට පේන්නේ විකර්ෂණය. අපි විකර්ෂණය කියන්නේ මොකක්ද? විකර්ෂණය කියලා අපි කියන්නේ මේ දෙක වෙන් වෙනවාට විකර්ෂණය කියන්නේ වෙන් වෙනවා. පුතාට මතක තියාගන්න ලේසි. මං ආයි මතක් කරන්නම්. බලන්න මේ දෙකම එන්නේ වයන්නේ. විකර්ෂණය වෙන්වීම. හරි එතනින් එහාට ඒක රූපය යන්නේ නැහැ. විකර්ෂණය වෙන්වීම. විකර්ෂණය වෙන්වීම. මේ බලන්න ආකර්ෂණය කියන්නේ මොකද්ද? ආකර්ෂණය ඇලවීම. අයන්නමක තියෙන එකක් ගන්නමුකෝ. හරි හොඳටම ලං වෙනවා කියන එක මේක ඇත්තටම. අපි අයන්නම ගත්තේ අපිට ඒක මතක තියාගන්න ලේසි වීම. ඇලවීම. එහෙමනම්
අයන්නෙන් එන්නේ ආකර්ෂණය ඇලවෙනවා. ඔන්න මතක තියාගන්න. විකර්ෂණය වෙන් වෙනවා. එහෙනම් අකුරු වලින් මතක තියාගන්න ලේසි. ආකර්ෂණය කියන්නේ ඇලවෙනවා, විකර්ෂණය කියන්නේ වෙන් වෙනවා. ඊට පස්සේ අපි බලමු තව මොනවද තියෙන්නේ. හරි. මේකට අපි පස්සේ එනවා. අපි දැන් පොඩ්ඩක් ගිහිල්ලා අපේ ටියුට් එකේ තියෙන දේවල් ලියාගෙන එමු. මේකට ගෝලාකාර අග්‍ර තියෙන චුම්බක තියෙනවා. අපි මේකට ලියාගනිමු ගුලාක් චුම්බකය නැත්තම් ගෝලාන්ත චුම්බකය කිව්වත් කමක් නැහැ. ගුලාක් කියන එකම තමයි ගෝලාන්ත චුම්බකය කියලා කියන්නේ. ගෝලාන්ත චුම්බකය. චුම්බකය. ඔයාට තියෙන්නේ පුතේ හා පැත්තෙන් ඒක අඳින්න. ඊට පස්සේ මේක නිකන් දණ්ඩක් වගේනේ. ඔයාට පේනවනේ යටින් තියෙන්නේ දණ්ඩක් වගේ එකක්. අපි දැන් බලලා ආවේ දණ්ඩ චුම්බක ටිකක්. නේද? ඒ නිසා අපි මෙයාට කියනවා දණ්ඩක් වගේ නිසා මේක දණ්ඩ චුම්බකය. මේක දණ්ඩක් වගේ. ඔයාලට දණ්ඩ චුම්බක ඕන තරම් හම්බ වෙයි. මුදු වගේ චුම්බක, බෝල වගේ චුම්බක. මේකට අපි කියන්නේ දණ්ඩ චුම්බකය කියලා. ටීචර් ඒ පැටියෝ අපි ළඟ ඔය ටියුට් එක නෑනේ. මේක නෙමෙයිද පුතා ගාව තියෙන්නේ? නෑ ටීචර්. හරි මං අනිත් ටියුට් එකත් ගන්නම්. හරි. ඔන්න ඒකේ පුතාලට දීපු ටියුට් එකේ ගොඩක් විස්තර තියෙනවා. ඒ විස්තර ගොඩාක් දකින්න රූප ටික දාලා තියෙනවා. හරි. මෙතනනේ පුතාගේ ටියුට් එක මේක තියෙනවනේ නේද? ඔව් ටීචර්. හරි. එහෙමනම් පුතාට තියෙන්නේ මේක අඳින්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකෙදි ලොකුවට නම් ගැන හිතන්න එපා. නම් ටික මම ඒ නිසා මේකට මෙතන නම දාලා තියෙනවා. බලා ඇඳ නම් කරන්න කියලා. අපි එහෙනම් මෙතනින් ලියමු පොඩියට. මේක ඇඳි නැතත් කමන්නේ. අපි මේකට ලියමු අශ්වලාඩම් හැඩ චුම්බකය යු හැඩ චුම්බකය. අශ්වලාඩම් හැඩ චුම්බකය අශ්වලාඩම් හැඩ චුම්බකය ඊට පස්සේ යු හැඩ චුම්බකය. ගුලාක් චුම්බකය නැත්නම් අපි මේකට ගෝලාන්ත චුම්බකය තමයි එහෙමත් කියනවා. ගෝලාන්ත ගුලාක්. ගුලාක්. මෙතන පුතාලගේ නම් ටික තියෙනවා ගුලාක් චුම්බකය. ඊට පස්සේ චුම්බකය. ඊළඟට තියෙනවා මෙතන දණ්ඩ චුම්බකය. දණ්ඩක් වගේ චුම්බකය. ඊට පස්සේ පුතාට මම පෙන්නපු දේවල් තමයි මේ ෆොටෝස් ටිකක් දාලා තියෙන්නේ පුතාට ඒක තේරුම් ගන්න ලේසි වෙන්න.
ඒ වගේම පුතාට පේනවා මේකෙදී මෙයා මේ චුම්බකයේ වැඩියෙන්ම චුම්බක ලක්ෂණ වැඩියෙන්ම තියෙන්නේ කොතනද කියලා. මේකේ ඇලවිලා තියෙන්නේ මේ ඇන ගොඩම ඇලවිලා තියෙන්නේ කොන් දෙකට. ඒ නිසා මේ චුම්බකවල ඕනම හැඩයේ චුම්බකයක කොන්වල තමයි වැඩිම ආකර්ෂණයක් තියෙන්නේ. කොන්වල තමයි ආකර්ෂණ ශක්තිය වැඩිම. ඒක තමයි පුතාට මේ පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ එහෙමනම් මං පුතාලටම කියන්නම් මේක කියවන්න කාටද මම කියන්නේ මෙතුෂී ඉන්නවනම් මට කියන්න මෙතුෂිට පුළුවන් ද 40 වෙනි ප්‍රශ්නේ කියවන්න මෙතුෂී ඉන්නවද මෙතුෂි නැත්නම් අපේක්ෂා මට කියන්න 40 වෙනි ප්‍රශ්නයයි උත්තරයයි. වැඩිපුර අල්පෙනිති ඇලී තිබෙන්නේ චුම්බකයේ කොන්වලටද මැදටද? වැඩියෙන්ම ඇලවෙන්නේ පුතේ කොන්වලටද මැද්දටද කියලා අහනවා. කොන්වලට ටීචර්. ඔව් කොන්වලට තමයි පුතේ වැඩියෙන්ම ඇලවෙන්නේ. එහෙනම් අපි උත්තරේ ලියමු කොන්වලට. කොන්වලට. පුතාම 41ක් කියන්නකෝ. වැඩිපුර චුම්බක ලක්ෂණ ඇත්තේ චුම්බකයේ කුමන කොටසේද? පුතේ එහෙමනම් අපිට කොන්වලට ඇලවෙනවා කියන එකේ තේරුම වැඩිපුරම චුම්බක ලක්ෂණ කොතන තියෙනවා කියන එකද? කොන්වලම තමයි ටීචර්. ඔව් කොන්වල තියෙන නිසා තමයි ඇලවෙන්නේ. එහෙමනම් ඒකටත් උත්තරේ වෙන්නේ කොන්වලට. කොන්වල. හරි ඊට පස්සේ ඩිහෙන් ඔන් කරගන්න. දෙහෙන්න ටීචර්. ඔව් පුතේ ඔයාට මෙන්න මේ 57 කියවන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. කියන්න පැටියෝ. චුම්බකයක් නූලකින් හරි මැදින් බැද එල්ලා කරකවා අතහරින්න. පුතේ මෙන්න මේ වගේ දෙයක් කරන්න කියන්නේ. ඒකත් මං හිතන්නේ බලමුකෝ පුතේ තියනවද කියලා ඉස්සෙල්ලා අපි බලපු එකේ චුම්බකයක් එල්ලලා තියෙනවා. මෙන්න මේ වගේ දෙයක් තමයි මේ කියන්නේ. චුම්බකයක් මෙන්න මේ වගේ නූලකින් එල්ලුවාම එයාට මොකක්ද වෙන්නේ ඩිහෙන්? එයාගේ තියෙන උතුරු කොන තියෙනවනේ. එයාගේ උතුරු කොන හැරවෙනවා මහ පොළවේ උතුරු පැත්තට. මහ පොළවේ උතුරු පැත්ත තියෙන්නේ අන්න ඒ පැත්තට මෙයාගේ උතුරු පැත්ත හැරවෙනවා. එතකොට අනිත් චුම්බකවල තියෙන අනිත් විශේෂම ලක්ෂණය තමයි චුම්බකයක් කැඩුවොතින් මැද කොටසක් හම්බ වෙන්නේ නැහැ. ඒ කොටස ආයිමත් උතුරු දකුණු කියලා අග්‍ර දෙකක් විදියට වෙන් වෙනවා. එහෙමනම් හැබැයි මෙන්න මේ වගේ පොඩ්ඩක් මෙයාව රවට්ටන්න පුළුවන්. එයාට වෙන චුම්බකයක් මෙතෙන්ට ලං කරලා මේ කරන්නේ එහෙම පොඩි රැවටීමක්. එහෙම නැත්නම් පුතාට ඕන නම් අපි හිතමු පුතා යන්නේ මුහුදක් මැද්ද කියලා මේ මහා මේ ලොකු ගමනක් නාවික ගමනක් කියලා. පුතාට පාර හොයාගන්න ඕනේ නම් උතුරු දිශාවට නම් පුතාට යන්න ඕන. පුතාට පුළුවන් මෙන්න මේ වගේ චුම්බක කැලක් එල්ලලා මහ පොළවේ උතුරු දිශාව හොයාගන්න. උතුරු දකුණ හොයාගන්න. මේක තමයි පුතාලට දැන් ඇඳ ගන්න තියෙන්නේ. අපි මේක ඇඳගමු. ලොකු ඉඩක් දීලා නැහැ. මෙතනින් අපි ඒක අඳිමුද ඩිහෙන්? මෙතනින් ඒක පොඩ්ඩක් අපි අඳගනිමු. මේ වගේ ආධාරකයකට මේ වගේ නූලකින් අපි එල්ලනවා මොකක්ද? කාන්දම් කෑල්ලක් එල්ලනවා. එතකොට ඒ කාන්දම් කෑල්ලේ තියෙනවා උතුරු අග්‍රයක් සහ
දකුණු අග්‍රය. ඩිහෙන්ට කියන්න පුළුවන්ද නතර වන්නේ කුමන දිශානුගතවද කියලා අහනවා. කොහොමද ඒක දැන් මේක අපි කරකවල අතහැරියොත් නතර වෙන්නේ කොහොමද කියලා අහනවා. මොකද පුතා කියන්නේ? ඒකාන්තයේ තියෙන චුම්බකයේ උතුරු පැත්ත මහ පොළොවේ උතුරු පැත්තට හැරෙන්නේ. හරි මහ පොළොවේ උතුරු දිශාවට කාන්දමේ උතුරු අග්‍රය හැරවෙලා තමයි නතර වෙන්නේ. ඒකත් අපි ලියමු පුතාලා ඒක ඇඳ ගන්න. අපි කාන්දම කියන වචනේ නොකිය චුම්බකය කියලා පාවිච්චි කරමු. චුම්බකය කියන්නේ කාන්දම තමයි. චුම්බකයේ උතුරු අග්‍රය මහ පොළොවේ උතුරු දෙසට හැරේ. උතුරට හැරේ. දිශාවට හැරේ. ඒ වගේම මේකේ මේ මොකක්ද කියලා පුතා පොඩ්ඩක් මතක් කරගන්න මේකේ තියෙන කොටස් මොනවද කියලා. මේ තියෙන්නේ නූල. ඒ තමයි නූල. මේ තමයි චුම්බකය. චුම්බකය මේකට අපි කියනවා ආධාරකය කියලා. ආධාරකය. හරි ඒ ටික ලියලා ඇඳලා ඉවර වුණාම ඩිහෙන් කතා කරන්න. ඉවරයි ටීචර්. පුතාට පේනවද 48 පෙන්නලා තියෙන්නේ මොන වගේ සිද්ධියක්ද එතන වෙන්නේ? ආකර්ෂණයක්ද විකර්ෂණයක්ද? ක්ෂණයක්. මොකද්ද? ක්ෂණයක්. ඔව් විකර්ෂණයක් තමයි පෙන්වන්නේ. එකම જાතියේ SS දකුණු අග්‍ර දෙක එකට ලං කරන්න හදනවා. ඒගොල්ලෝ ලං වෙන්නේ නැහැ. හරි පුතේ. එහෙමනම් ඊට පස්සේ පුතාගෙන් පස්සේ ඔන් කරගන්න. කවුද? චනුලි. චනුලි ඔන් කරගත්ත ටීචර්. චනුලි මට මේක දිහා බලලා කියන්න මොකක්ද මෙතන වෙන්නේ කියලා. 49ද ටීචර්. ඔව් 49 ආකර්ෂණයක්ද විකර්ෂණයක්ද වෙන්නේ? විකර්ෂණයක් ටීචර්. ඇයි එතන විකර්ෂණය වෙන්න හේතුව? උතුරු දිශාව උතුරු උතුරු දිශා දෙක එකට එකතු කරන්න හදන්නේ. කරන්න හදනවා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. හරි විකර්ෂණය තමයි උත්තරේ. පුතා අනිත් එකත් මට කියලා යන්න. අනිත් එක ටීචර් ආකර්ෂණය වෙලා තියෙන්නේ. ආකර්ෂණයක් වෙලා නේද? ආකර්ෂණය වෙලා ඇලවිලා නේද? ඔව්. ඔව් ටීචර්. ඇයි එහෙම ආකර්ෂණය වුණේ එතන විතරක්? උතුරයි දකුණයි තියෙන හින්දා. උතුරයි දකුණයි වෙනස් අග්‍ර දෙකක් එකට ලං කරපු නිසා ඒක ඇවිල්ලා එකට සෙට් වෙලා. හරි පැටියෝ මියුට් කරගන්න. එහෙනම් මෙතන තියෙන්නේ ආකර්ෂණය. හරි ඊට පස්සේ මං ගන්නි කාවද චනුලිගෙන් පස්සේ නොමින්යා ඔන් කරගන්න. නොමින්යා කරගත්ත ටීචර්. නොමින්යා මට 51 52 53 මේ චුම්බකවල හැසිරීම කොහොමද කියලා විස්තර කරන්න ඕන. 51 මොකක්ද වෙන්නේ චුම්බකවලට?
ඒක ආකර්ෂණයක්ද ඒක විකර්ෂණයක්ද? teacher. මොකද්ද? ඔව් සිග්නල් අඩු විකර්ෂණ. ඔව් විකර්ෂණයක්. ඒක හරි. විකර්ෂණයක් තමයි තියෙන්නේ. විකර්ෂණය. හරි පැටියෝ. අනිත් එක මේකෙදි මොකද්ද වෙන්නේ? ඒකත් විකර්ෂණයක්. ඔව් ඒකත් දෙපැත්තට නේද? පුතාට කියන්න පුළුවන්ද ඇයි ඒව විකර්ෂණය වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එකම සමාන අග්‍ර දෙකක් ලං කරන්න හදපු නිසා නේද? සමාන අග්‍ර දෙක. S2 ලං කරන්න හැදුවා. ආයිමත් අනිත් පැත්තට S2 මෙතන N2 ලං කරනවා මෙතන S2 ලං කරනවා. මෙතන මොකක් වේවිද? ආකර්ෂණය. ටීචර් ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙවි නේද? ඔව්. මේ එහෙමනම් හරි පැටියෝ මේක ලියා ගත්තට පස්සේ ඊළඟට එන්න ඕන නොමිනියගෙන් පස්සේ තෙනුලි. තෙනුලි. තෙනුලි ඉන්නවද? තෙනුලි නැත්නම් දිව්‍ය කවුද? ඔව් ඉලිෂා. එන්න ඕනේ ඉලිෂා. ඔන් කරගත්ත ටීචර්. ඉලිෂා මේ ටික ලිව්වාද උඩ ටික? ඔව් ටීචර්. උදාට 54 55 56ට උත්තර කියන්න පුළුවන් වේද? ඔව් ටීචර්. මට හේතුවත් එක්කම පැහැදිලි කරලා කියන්න 54 ගැන. 54 විකර්ෂණයක් වෙනවා ටීචර්. ඇයි ඒ? දකුණු දිශා දෙකකට ඇලවන්න හදන නිසා. හරි. එතකොට විකර්ෂණයක් 55 55 විකර්ෂණයක්. ඇයි ඒ? උතුරු දිශා දෙක ඇලවන්න හදන නිසා. ඒක තමයි පුතා හිමු වලවන්න හදන්නේ නේද? ඊට පස්සේ හැදුවට බෑනේ නේද? ආකර්ෂණය. මෙතන වෙන්නේ ආකර්ෂණයක්. ඇයි ඒ? උතුරු දිශාවයි දකුණු දිශාවයි ඇලවෙන නිසා. හරි. හරි පැටියෝ පුතා මියුට් කරගන්න. ආකර්ෂණයක් තමයි උතුරු දිශාවයි දකුණු දිශාවයි ලං කරන නිසා ආකර්ෂණය. අලවන්න දෙයක් නෑ ලැබෙනවා එතනදී. හරි ඊට පස්සේ පුතා මියුට් කරගන්න තෙහන් සා ඊළඟට ඔන් කරගන්න ඕනේ. ඔන් කරගත්ත ටීචර්. පුතා මේක ලියලා ඉවරද? ඔව් ටීචර්. පුතාට මේ ටික හොඳටම තේරෙනවද? ඔව් ටීචර්. විභාගයකදී ශිෂ්‍යත්වයේදී එහෙම දුන්නොත් මේ වගේ රූපයක් දීලා උත්තර තුනක් දීලා ආකර්ෂණය විකර්ෂණය නැත කිසිවක් නොවේ වගේ උත්තර තුනක් දීලා මෙන්න මේ වගේ එකක් දුන්නොත් පුතාට හොයාගන්න පුළුවන් ද උත්තරේ මොකක්ද කියලා? පුළුවන් ටීචර්. හරි. එහෙනම් අපි ඊට පස්සේ බලමු පුතේ මෙන්න මේ දේවල්. 52 කියවන්න පුතේ. පහත දේවල් අතරින් කාන්දන් ඇලෙන ගන්නා දේවල් තිබේ නම් හරි ලකුණද ඇදනු ගන්නා දේවල් වලට වැරදි ලකුණද යොදන්න.
පුතේ ඇද ගන්න ඒවට හරි දාන්නලු දැන් අපි කිව්වනේ මේ කාන්දම මහලු කොට අද ඇද ගන්නවා කියලා තියෙන જાති නේද මෙහෙම මෙයාට මේ ලෝකේ තියෙන සියලුම දේවල් ඇද ගන්න බෑනේ නේද සමහර ඒවා ඇද ගන්න පුළුවන් සමහර ඒවා ඇද ගන්න බෑ දැන් අපි හොයන්නේ මෙයාට ඇද ගන්න පුළුවන් මොනවද මේගොල්ලන්ට ඇද ගන්න බැරි මොනවද කියලා අපි බලමු මොනවද ඇද ගන්න පුළුවන් මොනවද ඇද ගන්න බැරි කියලා පුතේ 57 කියවන්න අල්පෙනෙත්ත අල්පෙනිති ඇද ගන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. අල්පෙනිති ඇද ගන්න පුළුවන්. 58 පැන්සල පෙන්සල් ඇද ගන්නේවිද? නෑ ටීචර්. පෙන්සල් ඇද ගන්නේ නැහැ. 59 මකරය මකන රබර් ඇද ගන්නේවිද? නෑ ටීචර්. මකන ඇද ගන්නේ නැහැ. 60 ඉදිකටු ඉදිකටු ඇද ගන්නේවිද? ඔව් ටීචර්. ඔව් යකඩ ඇන අල්පෙනිති ඉදිකටුත් ඇද ගන්න පුළුවන්. 61 ආයෙ කටු පුතා දැකලා තියද? නෑ ටීචර්. අර 60 කටු කියලා කටු වගේක් අහලා තියද? ඔව් ටීචර්. හා ඒකට තමයි ආයෙ කටු කියන්නේ. එතකොට ඒව ඇද ගන්නීවිද? දගන්නවා ටීචර්. ඒවත් ඇද ගන්නවා. හරි පුතේ. හරි පුතා මියුට් කරගන්න. ඊට පස්සේ ඉන්නවනම් නිකිත ඔන් කරගන්න. නිකිත. නිකිතට පුළුවන් ද අද ඔන් කරගන්න? හරි. නිකිතට ඔන් කරගන්න අමාරුයි නම් පුළුවන්ද? හරි. ඒක තමයි බෑ කියලා තමයි ඇඟෙව්වේ. ඊට පස්සේ සිතුනිජා ඔන් කරගන්න. සිතුනි ජෝන් කරගත්ත ටීචර්. සිතුනිජා 62 ඉඳන් මට කියන්න මේ දේවල් ඇද ගන්න අර කියපු චුම්බක වලට පුළුවන්ද? 62. ප්ලාස්ටික් බෑ ටීචර්. ප්ලාස්ටික් අදින්න බෑ. ඊළඟ කඩදාසි බෑ ටීචර්. හරි. 64 යකඩ ඇන්න පුළුවන් ටීචර්. ඔව් යකඩ යන පුළුවන්. 65 රිජි ෆෝම් බෑ ටීචර්. ඔව් විච් ෆෝම් අද ගන්න බෑ. 66 රෙදි බෑ ටීචර්. රෙදි අද ගන්නත් බෑ. මේ ටිකක් කියන්නකෝ. යතුර පුළුවන් ටීචර්. ඔව් ඒ යතුරේ වර්ගය අනුව සමහර වෙලාවට පිත්තල යතුරක් නම් අදින්නේ නැහැ. යකඩ වගේ යතුරක් නම් අදින්න පුළුවන්. ඒක වර්ගය අනුව වෙනස් වෙනවා. අපි අද ගන්න පුළුවන් කියලා ලියමු. සමහර වෙලාවට ඒක හදපු ලෝහය අද ගන්න දෙයක් නම් 68 බෑ ටීචර්. පොලිතින් බෑ. කාසි පුළුවන් ටීචර්. 70 ඇමුණුම් කඩු පුළුවන් ටීචර්. ඔව් පුතා දෙකලා තියෙනවනේ ඇමුණුම් කඩු මෙන්න මෙහෙම නේද? ඒක පුළුවන්. එහෙනම් පුතේ 71ට ප්‍රශ්න කියවන්න 71 චුම්බකයට ඇද ගන්නා දේවල් ලියන්න. මට දැන් චුම්බකයට ඇද ගන්න දේවල් ටික ලියා ගන්න ඕන. පුතා කියාගෙන යන්න මොනවද ඇද ගන්න ඕනේ කියලා ඇද ගන්නේ කියලා. ඇල්පෙනෙති කියාගෙන යන්නකෝ. ඉදිකටු ආයකටු යකඩ ඇන යතුර කාසි ඇමුණුම් කටු. ඔව් අපි යතුරු පොඩ්ඩකට තියලා අනිත් ඒවා ටික ලියමු. හොඳේ? හරි පැටියෝ. එහෙනම් පුතාලා ලියා ගන්න. ටීචර් ලියලා ඉවරයි. හරි. කවුද කතා කරේ?
Tehansa teacher. කවුද? Tehansa. හරි තිහංසා. ඊට පස්සේ ඔන් කරගන්න අපේක්ෂාව. අපේක්ෂාන් කරගත්ත teacher. අපේක්ෂා ලියලා ඉවරයිද? ඔව් teacher. හරි. ඔන්න එහෙනම් පුතා ඔක්කොම ටික ලිව්වද හරිද අපු? ඔව් teacher. හොඳයි. අපිට ඊට පස්සේ තියෙන්නේ මොකක් ගැන කතා කරන්නද පුතේ? චුම්බකයට ඔව්. ඇද නොගන්නා දේවල්. අද නොගන්නා දේවල් නේ ලියන්න තියෙන්නේ. එහෙමනම් අපි අදගන්නේ නැති දේවල් ටිකක් ලියමු. පුතාට පුළුවන් ද අදගන්න නැති දේවල් ටිකක් ඕක බලලා මට කියන්න. පැන්සල teacher. තව මකනය. තව ප්ලාස්ටික්. තව කඩදාසි. තව රිජිෆෝම්. රෙදි. ඒ වගේ දේවල් අදගන්නෙත් නැහැ. ඒ වගේම පුතේ අපිට කොච්චර වටිනවා කියලා කිව්වත් රත්තරන් ඒ වැදගන්නෙත් නැහැ. අපි හිතනෝනේ රත්තරන් මහා වටින දෙයක් කියලා. හැබැයි චුම්බක ඒව සත පහකට ගණන් ගන්නෙ නැහැ. රත්තරන් විතරක් නෙමෙයි පිත්තල අදගන්නෙත් නැහැ. ඉතින් ඒ විදියට රත්තරන්, පිත්තල, ඇලුමිනියම් ඒ වැදගන්නෙත් නැහැ. එහෙනම් චුම්බක වලට ඕනෙම නැහැ රත්තරන්. තේරුණානේ? එහෙනම් අපි ඒ ටිකත් එක්කම අදගන්නේ නැති දේවල් ටික ලියමු. මට කියන්න මොනවද අදගෙන ගන්නා දේවල් කියලා අපහු. පැන්සල teacher. හරි. පැන්සල, මකනය. මකනය. ප්ලාස්ටික්. හරි. මම දැන් ආයි කිව්වනේ තව දෙයක්. අන්න ඒ තුනත් මට කියන්න. මොනවද අදගන්නේ නැත්තේ? රත්තරන්. තව පිත්තල. තව ඇලුමිනියම්. හරි. ඒවත් අපි ලියලා ඉමු නේද? හරි පුතේ මියුට් කරගෙන ලියන්න එහෙනම්. පිත්තල ඊට පස්සේ උන් කරගන්න ඕන ඩිහෙන්. දිහෙලම්. ඩිහෙන් ලියන ගමන් මටත් කියන්න ඕන මොනවද තව මම ලියන්න ඕන කියලා. මම මෙච්චරයි තාම ලිව්වේ. තව මොනවද ලියන්න ඕන? රිජිෆෝම් නේද? තව මොනවද? පැන්සල. මොනවද? පිත්තල. ඔව් පිත්තල මම ලිව්වා. ලියපු නැති ඒවා කියන්න. පැන්සල. පැන්සල. තව ප්ලාස්ටික්. ප්ලාස්ටික්. ෆයිබර් වගේ දේවල් අදගන්නෙත් නැහැ. පුතා ෆයිබර් අර දැකලා තියෙනවද අර ඔන්චිලි එහෙම හදලා තියෙන්නේ? ඉස්සර බෝට්ටු එහෙම. ඔව් teacher. ඒක තමයි ඒවත් අදගන්නේ නැහැ. හොඳේ. ප්ලාස්ටික්. හරි පුතා ලියලා ඉවරනම් මට කියන්න. ඉවරයි teacher. ඩිහෙන් ඊළඟට 73 ප්‍රශ්න කියවන්න. මම භාවිත කර සාදා හැකියි උපකරණ තුනක්. පුතේ කාන්දම් පාවිච්චි කරලා හදපු උපකරණ ටිකක් තමයි පුතාට හොයාගන්න තියෙන්නේ. පුතා හිතන්නේ ශීතකරණයේ කොබලන එතන ශීතකරණයේ මේ කාන්දම් තියෙනවද?
පුතා teacher. ඒකේ බ්‍රිජ් එකේ දොර නිකම්ම ගිහිල්ලා ඇලවෙනවා. ඔව් teacher. නේද? ආ? teacher. ඔව්. ඇලවෙනවද පුතේ බ්‍රිජ් එකේ දොර ටක් ගාලා? ඔව් teacher. එතකොට ඒකේ කාන්දම් තියෙනවා. නැත්නම් අර ඒකේ තියෙන සීතල පිටට ගියාම ආයිමත් ඒක කූල් කරන්න ආයෙත් කරන්ට් එක ගොඩක් වැය වෙන නිසා හැමතිස්සෙම බ්‍රිජ් එකේ දොර ටක් ගාලා තද වෙලා වැහෙන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒකටත් කාන්දම් දාලා තියෙනවා ඒ විදියට වැහෙන්න. මේක හරි. ඊට පස්සේ පුතේ තව මොකේද මේ කාන්දම් තියෙන්නේ? පොත්තේ කාන්දම් නැහැ නේද? හැබැයි විදුලි සීනුවේ කාන්දම් තියෙනවා. විදුලි සීනුව හදලා තියෙන්නේ කාන්දම් පාවිච්චි කරලා. ඊට පස්සේ තව මොකේද කාන්දම් තියෙන්නේ? පුතා දැකලා තියෙද සමහර අත්බෑග්. සමහර අත්බෑග් තියෙනවා නැන්දලගේ අම්මලගේ ඒක නිකම්ම ඇලවෙනවා. ඒකේ කට නිකම්ම ඇලවෙනවා. එහෙම දැකලා තියෙද? ඒ වගේ පුතා දැකලා තියෙද පුතාලගේ පැන්සල් පෙට්ටි තියෙනවා නිකම්ම පියන ඇලවෙනවා. ඔව් teacher. ඉබයි කාන්දම් තියෙනවා නේද? ඊට පස්සේ සමහර සෙල්ලම් බඩු වලත් කාන්දම් තියෙනවා. එහෙනම් පුතේ කාන්දම් තියෙන උපකරණ ටිකක් කියන්න බලන්න. සීත කරන විදුලි සීනුව අත්බෑග් සමහර සෙල්ලම් බඩු. ඔව් අත්බෑග් කිව්වමත් සමහර අත්බෑග් වල නෑ. නමුත් සමහර ඒවායි ඇලවෙන්න කාන්දම් සවි කරලා තියෙනවා. හරි පැටියෝ එහෙනම් පුතා මියුට් කරගන්න අපි ඒ ටික ලියමු. බෝඩ් එකේ මොකද පුතේ? දැන් පේනවද පුතාට බෝඩ් එක? ඔව් හරි එහෙනම් ලියා ගන්න ශීතකරණය විදුලි සීනුව සීනුව සමහර අත්බෑග් සමහර සෙල්ලම් බඩු. සමහර සෙල්ලම් බඩු. හරි ඊට පස්සේ උන් කරගන්න ඕනේ කාවද? චනුලි දැන් ඔන් කරගත්තද නේ? චනුලි ඔන් කරගන්න. චනුලි ඔන් කරගත්තා teacher. චනුලි ලියලා ඉවරනම මට කියන්න පැටියෝ. කියලා ඉවරයි teacher. ඔයාට කියලා දීපු ඔක්කොම මතකයිද? ඔව් teacher. හොඳටම මතකයිද? ඔව්. හරි අපි දැන් තව ලස්සන කතන්දරයක් කතා කරන්න යන්නේ. අපි තව එක්කෙනෙක් ගැන කතා කරන්න දැන් යන්නේ. අපි බලමු එයා මේකේ ඉන්නවද කියලා. මෙන්න මෙයා ගැන. අපි දැන් කතා කරන්නේ එයාව මෙන්න මෙතනක් ඉන්නවා. මෙන්න මෙයා ගැන. චුම්බක. අන්න හරි. මෙයා විද්‍යුත් චුම්බක. මෙයාට විද්‍යුත් චුම්බක කියලා කියන්නේ හේතුවකුත් තියෙනවා. මෙයාට විද්‍යුත් චුම්බක කියලා කියන්නේ හේතුව තමයි පුතාට හිතන්න පුළුවන් දැන් මෙයාට චුම්බක විදුලිය තියෙනවා. තව එකක් පොඩි වෙලා නානේ පැටියෝ හරි. ඔව් මෙයාට පුතේ මේ විද්‍යුත් චුම්බක කියලා කියන්නේ හේතුව තමයි මෙයා චුම්බක ලක්ෂණ පෙන්වන්නේ විදුලිය තියෙනකොට. විද්‍යුත් චුම්බක. නිකන් චුම්බක වගේ නෙමෙයි.
ඉස්සෙල්ලා අපි කතා කරපු චුම්බක මෙහෙම නෙමෙයි හැසිරුනේ. ඒගොල්ලෝ කොහොමත් චුම්බක. එයාලා කොහොමත් චුම්බක. මෙයාලා කොහොමත් චුම්බක නෙමෙයි. මේගොල්ලෝ විද්‍යුත් චුම්බක. හරි අමාරුයි ගෑවින් නැති වෙන ලියා ගන්න. හරි. එහෙමනම් විද්‍යුත් චුම්බක මේකේ තියෙන දේ තමයි පුතේ මේකෙදි මෙයා දැන් මේ අකඩ මේ දාලා තියෙන යකඩයනයක්. යකඩයනයක් කියන්නේ චුම්බකයක් නෙමෙයිනේ. යකඩයනයක් කියන්නේ චුම්බකයක් නෙමෙයි. එන්නාට මෙන්න මෙයාට මෙන්න මේ වියලි කෝෂයක් තියලා මෙයා එක අග්‍රයක් මෙන්න මෙහෙම ඇනේ මේ විදියට රෝල් කරලා මේක වටේ කරකවලා අනිත් අග්‍රයට වියලි කෝෂයේ අග්‍ර දෙකට ධනරින අග්‍ර දෙකට දැන් මේ වියලි කෝෂයේ පුතාලා කන් දෙක වියලි කෝෂය වගේ නෙමෙයි ඒක නම් උඩ යටයිනේ ධනරින අග්‍ර තිබ්බේ එහෙම එකක් ගන්න පුළුවන් මේක ඊට වඩා ටිකක් වෝල්ටීයතාවය වැඩි ටිකක් බලය වැඩි ඒකයි මේ කරන් තියෙන්නේ කොහොම හරි වියලි කෝෂයක් හරි මොකක් හරි කෝෂයක් අරගෙන මෙන්න මේ විදියට එක අග්‍රයක් අරගෙන මෙන්න මේ වගේ කම්බියක් මෙහෙම ඔතල මෙහෙම අනිත් ඍණාග්‍රයට ගෙනියලා තිබ්බොත් පුතේ මේ කම්බි මේ යකඩ ඇණය ඒ වෙලාව ඇතුළත චුම්බකයක් වගේ හැසිරෙනවා. ඒ වෙලාව ඇතුළත යාට චුම්බකයක් වගේ හැසිරෙන්න පුළුවන්. හැබැයි මොන විදියෙන් හරි මෙතනින් පොඩ්ඩක් වයර් එක එහාට කරොත් එයාගේ චුම්බක ලක්ෂණ ඉවරයි. නැත්තරම නෑ. එහෙමනම් මේ හරහා විදුලි ධාරාවක් යනකොට මේ යකඩ ඇණය ටිකක් හරි අමුතු මේ බලයක් ගන්නවා. හිතන්නකො නිකන් අර ඔයාලගේ පන්ති ශිෂ්‍ය නායකයා තමන්ගේ හොඳම යාළුවා නම් එයත් එක්ක යනකොට නිකන් පොඩි බලයක් ගැම්මක් එනවා වගේ එකක් තියෙනවනේ නිකන් බය නෑ වගේ. මෙයාටත් නිකන් මේ බලය මෙහෙම යනකොට මෙයාටත් හිතෙනවා නිකන් එයා මාර බලවත් කියලා. වටේම තියෙන ඒවා අලව ගන්නවා. හැබැයි මෙයා ගැලවිලා අයින් වෙච්ච වෙලාවට එයාට මොන බලයක්වත් නැහැ. හරියට අර ඉතින් ඒ වෙලාවේ එහෙම ගියාට තනියම යනකොට ඉතින් ටිකක් ෂේප් එකේ යනවනේ. ඒ වගේ කරන්ට් එක නැත්තම් මෙයාට චුම්බක ලක්ෂණ නැහැ. එහෙනම් විද්‍යුත් චුම්බකීය ලක්ෂණය තමයි විදුලිය ගමන් කරන විට විතරයි චුම්බක ලක්ෂණ පෙන්වන්නේ. හරි. එහෙමනම් පුතේ අපි මේක හදලා තියෙන්නේ කොයිල් කම්බියක් ඔතලා යකඩ ඇණයක් වටේට එච්චරයි. වේලි කෝෂයකට සම්බන්ධ කරලා. හරි. අපි බලමු ඒ ගැන දෙන ප්‍රශ්න වලට පුතාට උත්තර හොයන්න තේරෙනවාද කියලා. මේ කියන්න බැහැ. විද්‍යුත් චුම්බකය කියමුද මේක? බලා දින්න. හා ඊට පස්සේ විද්‍යුත් චුම්බකය බලා දින්න. එහි කොටස් නම් කරන්න. මට කියන්නකෝ මේ කොටස මට නම් කරගන්න ඕනේ. මේක මොකද්ද? කම්බිය ටීචර්. හා ටීචර් නෑ. ඇණය. මේක ඇණය. යකඩ ඇණය කියලා ගනිමුකෝ. ඒක යකඩ ඇණය. ඊට පස්සේ මේ මොකක්ද? මේ පෙන්නන්නේ මොකද්ද? විද්‍යුත් කෝෂය. වියලි කෝෂය. හරි. ඒක වියලි කෝෂය. එතකොට මේ පෙන්නන්නේ මොකද්ද? කම්බිය ටීචර්. ඒ පෙන්නන්නේ කම්බිය නේද? අපි ඒකට කොයිල් කම්බිය කියලා කියමු. එහෙනම් ඒක කොයිල් කම්බිය. එහෙනම් පුතාට නම් කරන්න පුළුවන්ද? ඔව් ටීචර්. හරි. වියලි කෝෂයක කොට මේ විදිහට වියලි කෝෂයක් දීලා මොකක් හරි ABCD දාලා ඒ යන්නෙන් දැක්වෙන්නේ කියලා වෙන වෙන නම් ටිකක් දුන්නොත් පුතාට ඒ කියන්නේ කම්බිය යකඩනේ කියලා අඳුන ගන්න පුළුවන්ද? පුළුවන් ටීචර්. හරි. එහෙනම් අපි ඒක නම් කරමු. පුතා නම් කරන්න. මාත් නම් කරන්නම්. ඊට පස්සේ නොමින් යවුන් කරගන්න. මිනියුන් කරගත්ත නොමින් ලියලිවරුනම් කියන්න.
ලියලා ඉවරයි ටීචර්. හා ඒක තමයි පුතා ලියලා ඉවරයිනේ. ලියලා ඉවරයි ටීචර්. හරි පැටියෝ. පුතාට ඒව නොබලා ආයි ඔව් මතක් ටීචර්. ආයි මතක ඒක මතකයිද පුතාට ඒව ටික? ඔව් ටීචර්. මතකයිද? මේ පාර විභාගයකට මේ පාර නැත්තම් අවුරුද්දේ අන්තිමට විභාගයට රූපේ දීලා නම් කරන්න આવොත් පුතාට මතක් වේද මේ කැලේ ටික? ටීචර්. ඒක තමයි නේද? මතක් වේවිනේ. හරි පැටියෝ. දැන් ඔයා 58 කියවලා මට උත්තරේ කියන්න ඕනේ. විද්‍යුත් චුම්බකයක සිදුවන දේ විස්තර කරන්න. පුතේ මේකේ විද්‍යුත් චුම්බකයේ සිද්ධ වෙන දේ ඔයාට කියනවා විස්තර කරන්න. මේකේ මොනවද වෙන්නේ කියලා ඔයාගෙන් අහනවා. ඔයා කියන්නකො ටීචර් මොකද වෙන්නේ ඒකේ? විද්‍යුත් චුම්බකයෙන්. විද්‍යුත් චුම්බකයෙන් වෙන්නේ මොකක්ද කියලා පුතාගෙන් අහනවා. පුතා කොහොමද ඒක විස්තර කරන්නේ? අපිට කියන්න පුළුවන් මොන වෙලාවටද මේකේ චුම්බක ලක්ෂණ පෙන්නන්නේ? විදුලි ධාරාව ගමන් කරනකොට යකඩ ඇලේ වටා ඇති කොයිල් කම්බිය හරහා විදුලි ධාරාව ගමන් කරනකොට විතර යකඩ ඇලය මොකක් බවට පත් වෙනවද? චුම්බකයක් බවට පත් වෙනවා. මොකද්ද වෙන්නේ? යකඩ ඇලේ වටේ තියෙන කොයිල් කම්බිය හරහා විදුලි ධාරාවක් යකඩ ඇලය චුම්බකයක් බවට පත් වෙනවා. ඒක ගලවලා පොඩ්ඩක් අයින් කරලා ධාරාව නවත්තපු ගමන් චුම්බක ලක්ෂණ නැති වෙනවා. අපි ඒක ලියමු නොමින්ය. නවතින. ඒක තමයි. අපි ඒක ලියමු. කොයිල් කම්බිය හරහා කොයිල් කම්බිය හරහා ධාරාවක් ගලා යන විට ධාරාවක් ගලා යන විට යකඩ ඇණය චුම්බකයක් බවට පත් වේ. චුම්බකයක් බවට පත් වේ. හරි ඊට පස්සේ මම ගන්නේ තෙනුලි. තෙනුලි අද නැත්නම් ගන්නේ දෙව්ලි. අන්තරගත ටීචර්. ඔව් ඉලිෂා ඔන් කරගත්තා. ඉලිෂා ලියලා ඉවරුනාම කියන්න ඕනේ. ඉවරයි ටීචර්. හරි ඉලිෂා අපි ටිකක් වෙනස් කතන්දරයකට දැන් ඉන්නේ. පුතා චුම්බක ගැන පාඩි කොටසට කැමතිද? ඒ චුම්බක ගැන පාඩම ලස්සනයිද නැද්ද? ඒ කොටස. ලස්සනයි ටීචර්. හරි. දැන් පුතේ අපි කතා කරන්නේ වෙන දෙයක් ගැන. මොකද්ද අපි දැන් කතා කරන්නේ? ඕනම කාර්යයක් මොන දේ හරි දැන් මොනවාම හරි වැඩක් සැලසුම් සහගතව ප්ලෑන් එකකට ක්‍රමවත්ව පිළිවෙලකට කරෝතින් ඒක වටිනවාද? අපිට වැඩ කරන්න පුළුවන් එක විදියට අපිට වැඩ කරන්න පුළුවන් ඔය හිතෙන විදියට වැඩ කරගන්නත් පුළුවන් නේද?
ඒකත් කරනවා මේකත් කරනවා මේ අපි හිතමු මොකක් හරි අස් කරන්න දුන්නා කියලා පුටු මේස ඔක්කොම තියෙනකොට පුටුවක් තියෙනවා මේසෙත් තියෙනවා එක විදිහට කරන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් පන්ති අස් කරන එක ටිකක් ප්ලෑන් එකකට කරන්න. ඔයාලා ටික අතු ගන්න, ඔයාලා ටික මේස හදන්න, ඔයාලා ටික පොත්‍රාක හදන්න අපිට යම්කිසි ප්ලෑන් එකක් ඇතුව සැලසුමකට වැඩේ කරන්නත් පුළුවන්. සැලසුම් සහගතව කරන්න පුළුවන් ක්‍රමවත්ව කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔය ඔක්කොම ඔන්න දැන් ඔයාලා අස් කරන්න කියලා ඔක්කොමලට අස් කරන්න කිව්වා එක එක්කෙනා එක එක දේවල් කරනවා. නේද? සමහරු පොත් අදිනවා, සමහරු හදනවා, සමහරු අනිත් පැත්තට නමනවා. එක එක જાති කරනවා. මට කියන්න ප්ලෑන් එකක් ඇතුව සැලසුමක් ඇතුව වැඩ කරන එකෙන්ද අපිට වැඩි වාසියක් තියෙන්නේ. සැලසුමක් නැතුව වැඩ කරන එකෙන්ද අපිට වැඩි වාසියක් තියෙන්නේ. සැලසුමක් තියෙන්න ඕනේද අපි වැඩක් කරනකොට? ප්ලෑන් එකක් ඕනේද? ප්ලෑන් එකක් ඕනේ නේද? සැලසුමක් ඇතුව. එතකොට අපිට සැලසුමක් ඇතුව අපි වැඩක් කරනවා නම් ඒක ඇයි මොකක්ද ඒකේ තියෙන වාසිය කියලා තමයි පුතා හිතන්න ඕනේ. ඇයි ප්ලෑන් කරලා වැඩක් කරනකොට ඒකේ තියෙන වාසිය අපි බලමු. කාලය ඉතිරි වීම. එතකොට පුතේ අපි ප්ලෑන් කරොත් ඒ වැඩේ අපි නිශ්චිතව දන්නවා. හරි දැන් මේ පන්ති කාමරේ නම් අස් කරන්නේ අපි දන්නවා මේ කණ්ඩායම් එක කණ්ඩායම් වලට වැඩේ පවරනවා. ඔයාලා අතු ගන්න, ඔයාලා මේ ඩෙස්ක් පුටු ටික හදන්න, ඔයාලා කතන්දර පොත් ටික හදන්න, ඔයාලා පඩිය අතු ගන්න, මිදුල මේ විදිහට පැවරුවාම පුතේ හැමදෙනාම දන්නවා Tamanට අයිති වැඩේ මොකද්ද කියලා. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා කෙලින්ම Tamanට අයිති වැඩේ කරනවා, වැඩේ ඉවර කරනවා. එතකොට මේ වැඩේ ටිකක් ඉක්මනට සිද්ධ වෙනවා. එහෙම නොවුනා නම් ඒ මොහොතේ හිත මේකද මට කරන්න පුළුවන්, මේකද කරන්න පුළුවන් නෑ, ඕකනේ මේ අනිත් එක කරන්න කියලා වෙනස් කරොත් එයාලගේ ප්ලෑන් එකක් නැතිව වැඩේ කරොත් මොකද වෙන්නේ? එහෙම වුණාම ඒකට අපිට කාලය වැය වෙනවා. එතකොට කාලය ගොඩක් වැය වෙනවා ප්ලෑන් එකක් නැතුව, සැලැස්මක් නැතුව වැඩ කරොත්. හැබැයි සැලැස්මක් ඇතුව වැඩ කරොත් අපේ කාලය ඉතිරි වෙනවද නැද්ද? ඉතිරි වෙනවා. අපිට කාලය ඉතිරි කරගන්න පුළුවන් නේද? එහෙමනම් අපි ඔන්න 8ට වැඩේ පටන් ගත්තා. ඔක්කොම දන්නෝ තමන්ගේ වැඩේ ටක් ගාලා තමන්ට අයිති වැඩේ කරා වැඩේ ඉවරයි නේද? එතකොට මුළු දේම කොහොම ලස්සනට කෙරෙලා. එතකොට පුතේ මහන්සිය වැඩිද? සැලසුමක් ඇතුව වැඩ කරොත් වැඩිපුර මහන්සි වෙන්න වෙනවද? එහෙම එකක් නැහැ. වැඩිපුර මහන්සි වෙන්න ඕනේ නැහැ. තමන්ට අදාළ දේ තමන් කරන්නේ නේද? තමන් දන්නව කරන්න ඕන දේ. එතකොට තමන් ප්ලෑන් කරනකොටම අපිට පුළුවන් එයා දක්ෂ දේ එයාට දෙන්න. එයා අතු ගන්න දක්ෂ නම් අපිට පුළුවන් එයාට අතු ගන්න වැඩේ දෙන්න. එයා පොත් හදන්න දක්ෂ නම් එයාට ඒ අදාළ වැඩේ දෙන්න. එතකොට ඒ නිසා ප්ලෑන් එකකට වැඩ කරනකොට, සැලසුමකට වැඩ කරනකොට අපිට මේ මහන්සිය වැඩි වෙන්නේ නැහැ. මහන්සිය වැඩි වෙන්නේ අරකට කරලා බලනවා ඒක හරියන්නේ නැහැ මේකත් කරලා බලනවා ඔහොම කරන්න ගියාම වැඩේ අවුල් වෙනවා. එතකොට වැඩේ අමාරු වෙනවා. එහෙමනම් මහන්සිය වැඩි වෙන්නේ නැහැ මහන්සිය අඩු වෙනවා. මේක වැරදි. පුතේ 64 කියවන්න. ගත වෙන කාලය වැඩිය. හරි ගත වෙන කාලය වැඩි කියන එක ගමු. එතකොට පුතේ අපි ප්ලෑන් එකක් ඇතුව සැලසුමක් ඇතුව පිළිවෙලකට වැඩක් කළොත් අපිට ගොඩක් කාලය ගත වෙනවද? නැත්නම් වැඩේ ටිකක් ඉක්මනට කරගන්න පුළුවන්ද? ගත වෙන කාලය වැඩි කියන කතාව හරිද වැරදිද? වැරදි නේද? ගොඩක් කාලය ගත වෙන්නේ නැහැ. 80 63 කියවන්න පුතේ. අත්පසුවීමක් සිදු නොවීම. අපි මේ වගේ කලින්ම වැඩක් ප්ලෑන් කරා නම් අපිට අතපසු වෙන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. ප්ලෑන් කරනකොටම අපි කට්ටියම එකතු කරලා අහන ඔයාට මොන වැඩේද හොඳට කරන්න පුළුවන්, ඔයාට මොන වැඩේද හොඳට කරන්න පුළුවන්, අපිට මොනවද මේ දවසේ කරන්න පුළුවන්, මොන තැන්ද අපි අස් කරන්න ඕන. අපි කලින් දවසේ මේක සාකච්ඡා කරගන්නවා ප්ලෑන් කරනකොට. එතකොට අතපසු වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. මොකද අපි කලින්ම දන්නවා අපි මේක කරන්න ඕනේ කියලා. එතකොට දැන් එහෙම දෙයක් නොකරා නම් එදාට උන්න එනවා, ඔන්න ශ්‍රම දානයක් කියනවා එනවා. එක එක්කෙනා එක එක જાති කරනවා. සමහර වෙලාවට කරන්න ඕන දේවල් කරලත් නැහැ.
කරන්න ඕනේ නැති දේවලුත් කරලා. එතකොට ඒ වගේ වෙනවා. එතකොට අතපසුවීම සිද්ධ වෙන්නේ නැත්තේ අපි ඒක මොන විදියටද කරොත්ද ප්ලෑන් කරලා කළොත්. අපි ඒක සැලසුමක් ඇතුව කරොත් අපිට අතපසුවීම වෙනවද? හානේ මේ කොටස කරන්න බැරි වුණානේ. එහෙම කියන්න වෙනවද? එහෙම කියන්න ඕනේ නෑ නේද? මොකද අපි කලින්ම දන්නවා මේ කොටස් ටික තමයි කරෙන්න ඕනේ කියලා. ඒ නිසා අතපසුවීමක් සිදු නොවීම කියන කතාව හරි. අතපසු වෙන්නේ නැහැ කලින් ප්ලෑන් කරලා කරනවා නම්. පුතේ 64 කියවන්න. ඉක්මනින් හා පහසුවෙන් කාර්ය නිම කළ හැකිය. පුතේ ඉක්මනට කරගන්න පුළුවන්ද? ලේසියෙන් කරගන්න පුළුවන්ද ප්ලෑන් කරලා කළොත්? ඔව් ටීචර්. ඔව් එතකොට මේ කතාවත් හරි. ඊට පස්සේ පැටියෝ මෙන්න මේ ප්‍රශ්නේ කියවන්නකෝ. සැලසුම් සහගතව ක්‍රියාව හා පිළිවෙලකට කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය ලියන්න. පුතේ දැන් ඔයාලට කියන්න පුළුවන්ද අපි සැලසුම් සහගතව පිළිවෙලකට වැඩක් කරොත් අපිට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් කියන්න බලන්න. හරි දාපු ටික තමයි කියන්න තියෙන්නේ. මොනවද? කාලය ඉදිරි වීම, අතපසු වීම, අතපසුවීමක් නොවීම ඔව් අපි ලියමු දෙන්නා. පහසුවෙන් කාර්ය නිම කළ හැකිය. හරි එහෙනම් අපි ඒක ලියමු. කාලය ඉදිරි වීම, අතපසු වීම සිදු නොවීම, තව පුතාට ඕන තරම් දේවල් හිතලා ලියන්න පුළුවන් මේකට. හරි පුතා මියුට් කරගන්න. සිදු නොවීම, පහසුවෙන් කළ හැකි වීම, කළ හැකි වීම. ඊට පස්සේ දෙව්ඩිකෙන් පස්සේ තෙහන්සා එන්න බැරියෝ. තෙහන්සා. ඔන්න කරගත්ත ටීචර්. තෙහන්සා 65 ලියලි ඉවර වෙලා මට කියන්න පුතේ. හයි ටීචර්. හරි. ඉවරයි ටීචර්. හරි බැරියෝ. එහෙමනම් 66 කියවමුද? 66 කියවමුද? 66 පුතා කියවන්න. එදිනෙදා ජීවිතයේ වෙහෙස නිවා ගැනීමට කවි ගායනා කළ අවස්ථා කිහිපයක් ලියන්න. ඔව්. ඉස්සර දැන් කාලේ වගේ ඩීජේ දාන්නේ නැහැ නේද? දැන් වගේ ඒ වගේ දේවල් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට මහන්සි වුණාම මහන්සිය නිවා ගන්න වැඩ කරන අතරේ ඒගොල්ලෝ කවි කිව්වා. එතකොට ඒ කරන වැඩේ අනුව ඒ වැඩේට ගැළපෙන කවි ඒගොල්ලෝ කිව්වා. එතකොට ඒ වගේ කියපු කවි ටිකක් තමයි පුතේ මේ තියෙන්නේ. මේක කියවන්න බලන්න බැරියෝ. පාරු කවි ඔව් පාරු කවි කියන්න බලන්න පුතා. කවි කියන්න දන්නව නේද? කියන්නකෝ බැටියෝ. සූර්ය ඔව්
සූර්යයාගෙන පිනිල්ල පාරුව පදින තුරු ජලයේ සෙලවිල්ල මාරුව බල බලා හිත යට කැරකිල්ල කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල පුතේ පාරුව පදින ගමන් කියන කවියක් මේක. ඒ නිසා මේකට අපි පාරු කවි කියලා තියනවා. නිකන් හරි කවියක කොටසක් දීලා මේක මොන කවියක්ද කියලා අහුවොත් පුතාට කවිය හොඳට කියවලා බලන්න. කවිය ඇතුලේ ගොඩාක් දුරට පුතාට මොන කවියක්ද කියලා හොයාගන්න පුළුවන් උදව්ව තියෙනවා. ඊට පස්සේ පැටියෝ මේක කියන්නකෝ. මුදුනේ යන කොන් රජුනේ ළඟ යන කිරි කුසිනේ වට දුවනානම්බනේ කොළ මඩවා දෙන් සොඳිනේ. මෙතනදී පැටියෝ කමත් කවි කමතේ ඉන්න මේ කිරිපුසිනේ කියන්නේ ගවයාට කියපු නමක්. යාලා හුරතලයට ගවයන්ට ආදරයට කියන නම් තමයි ඒවා. ගොන් රජුනේ ගුණාට යාලා ආදරෙන් ආමන්ත්‍රණය කරන්නේ ගොන් රජුනේ. කොළ මඩවා දෙන් සොඳිනේ මේ කොළ මඩවලා දෙන්න හොඳින් කියලා කියන්නේ. එතකොට කමතේ කියන කවියක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ පැටියෝ පැල් කවියක් බලන්න පුතේ. මේ කියන්නේ පැටියෝ කාලේ තනු පැලදනු පිටාලා එම කාලේ බැඳපු ඇට ගොනු කඩාලා කල්පතේ ගොයම් රැණක බලාලා නිදිමතේ කියමු පැල් කවි ගොතාලා. පුතේ පැල් කවියක් කියලා ඔයාලට හොයාගන්න පුළුවන් තැනක් මේකෙත් තියෙනවා. එහෙමනම් පෙර කාලේ ඉස්සර කාලේ හදපු පැල දැන් දිරලලු. මේ පැල පුතේ ගහක් උඩ හදන පුංචි ගෙදර. මුර්ධ ජලය දාලා වුත් පැල ඇටියනේ. එතකොට ඒක දැන් දිරලලු බැඳපු වැට ගොනා කඩලලු. පැල්පතේ ගොයම රෑ තිස්සේ රැක බලාගෙන ඉඳලා නිදිමතේ කවි කියමු කියනවා. අර වැට කඩන්න එන කට්ටියව බය කරලා එලවන්න. ඒ තමයි ගොනුන්ව. හරි පුතේ එහෙමනම් වෙහෙස නිවාරණයකට කවි ගායනා කළ අවස්ථා කීපයක් තමයි තියෙන්නේ. එකක් තමයි පාරු පදිද්දි පාරු කවි, කමතේ වැඩ කරද්දි කමත් කවි, පැල් කවිද්දි පැල් කවි. මේකත් කියන්න පැටියෝ. කලු කයි තමයි පාදට තමන්නේ කියන්න පැටියෝ. ඔව් උදා ලස්සනට කවි කියන්න උදව් කරනවා අම්මා. මේ ඇත්තටම මේවා හරිය ලස්සන තාල තියෙනවා. කවි කියන්න මමත් එච්චර දන්නේ නැහැ. හරිම ලස්සනයි. කණුගල් දලාලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ. ගොන්නුන්ගේ කකුලේ දාලා තියෙන ගහලා තියෙන කුර ගෙවෙන්නේ ඒ කණුගල් පෑගිලා. ගොනා නොවේයි හරකයි බර අදින්නේ කිරිගල් පොත්ත කන්දයි අපි නගින්නේ. කිරිගල් පොත්ත කියන කන්ද තමයි මේ සතා මේ බර ගොඩක් ඇදගෙන මේ කන්දක් තමයි නගින්නේ. ඉතින් බලන්න කොච්චර දුකක් ඒ සතා විඳිනවාද මිනිස්සුන්ගේ බර ටික ඇදගෙන යන්න. හරි. එතකොට මේක ගැල් කවියක්. කරත්තයක් එළවන නිසා පුතාට ඒක හිතා ගන්න පුළුවන් මේක ගැල් කවියක් කියලා. මේ බලන්න පතලක පොළව යට පතලක දුක් විඳින මිනිස්සු එයාලගේ ඒ දුක කවි වලින් කියපු හැටි. පතල් කවියක් කියන්නේ පැටියෝ.
ඔව් පුතේ එතකොට පතලක් කියන්නේ මහ පොළොවට වඩා ගොඩාක් පහළ පුංචි සමහරට පොඩි කුහරයකින් ගොඩාක් පහළට ගිහිල්ලා පොළව යට තියෙන සමහර දේවල් මිනිරන් රත්තරන් මැණික් වගේ සමහර වටිනා දේවල් ගන්න අවස්ථාවක්. යාළගේ ජීවිතේ ගොඩක් දුක්බරයි. ඒ ඇතුළට ගියාට පස්සේ යාළ විඳින දුක දුම්බර පතල යට ඉඳගෙන විඳින දුක තමයි මේ පෙන්නන්නේ මහා කඩුගලක් යට කන්නේත් කරවලයි රට හාලේ බතට ගෙනිච්ච කරවල ටික තමයි හැමදාම කන්නේ. බොන්නේ බොරදියයි పూర్විකද පවට පෙර ආත්මවල කරපු පවක් වෙන්නේ නැති මේ දස්සාව කරන්න කියලා යාලා හිතනවා. බොන්න තියෙන්නේ අර පොළව යට තියෙන මඩ වතුර ටික. යන්නේ කවදාද මව්පියෝ දකින්නට. එතකොට ඒගොල්ලෝ කවදාද අපි ගොඩට යන්නේ ගොඩට ගිහිල්ලා අපේ අම්මා තාත්තා දකින්න කියලා තමයි පතල් කවි. පතල් කවිය අඳුර ගන්න පුතාට පුළුවන් වේවි. ඒකේ තියෙන අදහසත් එක්ක. ගැල් කවි කියන පැටිය තවත් ගැල් කවියක් තියෙනවා. හරි පුතේ ඒ වගේ කණ්ඩලේ දෙන්න දෙපොලේ දක්වනවා කටු කැලේ ගාල නුලිකා වද දෙනවා. ඒ සතුට මිනිස්සු ඇත්තටම වැඩ කරද්දි කොච්චර වද දීලා තියෙනවද? කපුතලේ කන්ද දැකලා බඩ දනවා. මේ යන්නේ කන්දකට නිකන් මහ පොළවෙත් ඇදගෙන යන්න බෑ මිනිස්සුන්ට. එතකොට සතා ඇදගෙන යන්න ඕන කන්දට. පවුකල ගොඩව ඇදපන් කපුතල යනවා. ඉතින් ওই විදියට කොහොම කරත් අතීතයේ මිනිස්සු සතුන්ට ආදරය කරා. ගැල් කවි තමයි මේ තියෙන්නේ. එහෙමනම් පුතේ අපි මේකට උත්තරයක් ලියලා ඉමු. මොකද්ද වෙහෙස නිවා ගැනීමට කවි ගායනා කළ අවස්ථා ලියමු. පාරු පදින වෙලාවට ගැල් ඒ වගේම කමතේ වැඩ කරන වෙලාවට කරත්තවල ගමන් කරන වෙලාවට ඒ වගේ අවස්ථාවල් වලදී මිනිස්සු කවි කිව්වා. පැල් රකින්න වෙලාවට ගොයම් නෙලනකොට නිලුම් කවි ඒ වගේ මනම් අපි කියමු. පාරු පදින අවස්ථා පාරු පදින අවස්ථා ඊට පස්සේ පැල් රකින්න අවස්ථා පැල් රකින්න අවස්ථා ඒ වගේම පතලේ වැඩ කරන අවස්ථා මේ වගේ ගොඩාක් ජන කවි තියෙනවා. ඉතින් මේ අවස්ථාවට අදාළ වෙන්න පැල් කවි ඒ කවි වර්ග කිව්වා. පතලේ වැඩ කරන අවස්ථා. අවස්ථාවයිද ගෙනුම් කවි ඒ වගේ ගොඩාක් කවි වර්ග තියෙනවා. වැඩ කරන අවස්ථා. එහෙමනම් ওই වගේ අවස්ථා කීපයක් පුතාට ලියා ගන්න පුළුවන්. මේ පුතාලගේ සිලබස් එකේ දාලා තියෙන කවි ටිකක් නිසා මම පුතාලට මේවා දකින්න මතක් වෙන්න දාලා තියෙනවා. පුතාලට මේ කවි ටික කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ කවිය දැක්කම මේ කවිය මොන කවියක්ද කියලා පුතාට හොයාගන්න පුළුවන් නම් ඒක තමයි උනේ. හරි එහෙනම් පුතාට මේක ලියා ගන්න මම හිතනවා පුතාට මේ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. අපේ මේ පාඩම අදින් ඉවරයි. මම දැන් අපේ ගමනාගමනයේ ඊළඟ දවසේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ගමනාගමනයේ ටියුට් එක ෂෙයා කරන්නම්. මේක මෙතනින් ඉවර නිසා ඊළඟ දවසේ මේකේ එකක පරීක්ෂණයක් තියෙනවා. මේක හරි ලස්සන පාඩමක්. පුතා මේ පාඩම මුලින්දම පාඩම් කරගෙන ඉන්න. මේ පාඩම පුරාම තැන් වලින් අරගත්ත වැරදි සහ නිවැරදි වගන්ති ටිකක් දෙනවා. ඒක ඉතා ඉක්මනින් මේක හරිද වැරදිද කියලා තීරණය කරන්න නම් පුතාට හැම තැනක්ම මතක තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පාඩම හොඳට පාඩම් කරගන්න. අපි ඊළඟ දවසේ ගමනාගමනය කරලා ඊට පස්සේ ගෙවත්ත පාඩමට එමු. එහෙමනම් හැමදෙනාටම සුබ රාත්‍රියක් අයබෝවන්. ආයිබෝවන් ටීචර්
ආයිබෝවන් ටීචර්. අයිබෝවන් ටීචර්